හෙලෝ ගයිස් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ Asterix and Obelix The Big Fight series එකේ තුන්වෙනි එපිසෝඩ් එක. ඉතින් ඔයා පළවෙනි එපිසෝඩ් එක බලපු නැති කෙනෙක් නම් මම පහල description එකේ දාලා තියන්නම් ඒ වගේ link. අනිවාර්යෙන් මෙතනින් ගිහිල්ලා ඒ දෙක බලලා ඉන්න. එහෙම නැත්නම් ඔයාලට මේ කතාව තේරුම් ගන්න බැරි වෙයි. ඒ වගේම channel එක තාම subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව දැන් අපි යමු අද එපිසෝඩ් එක බලන්න. ඉතින් වලට මතක ඇති කලින් එපිසෝඩ් එකේ අන්තිමේට වෙදපප්පට පිස්සු හැදුනා. ඉතින් අද එපිසෝඩ් එක පටන් ගන්න එතන ඉඳන්. ඉතින් අපි මේ එපිසෝඩ් එකෙන් බලමු මොනවද දැන් මේ පප්පගමේ කට්ටිය මේ වෙදපප්පගේ පිස්සුව හොද කරන්න කියලා. ඉතින් මේ වෙනකොට වෙදපප්පට හොදරම පිස්සු හැදිලා තියෙන්නේ. හොදරම පිස්සු කියන්නේ එයා එළියට ඇවිල්ලා ඉර දිහා බලාගෙන ඉන්නවා ඇස් පිල්ලමක්වත් ගහන්නේ නැතුව. ඉතින් මේ විදිහට මෙයා ඉර දිහා බලාගෙන ඉන්නකොට මෙයාව ආපහු ගේ ඇතුළට අරගෙන යන්නේ නැතුව කට්ටිය එයා දිහා බලාගෙන ඉන්නවා. මොකද්ද මෙයා මේ කරන්නේ කියලා. ඉතින් මේ විදිහට මෙතන ටික වෙලාවක් ඉද්දී ලොකු පප්පා සූර පප්පාගෙන් අහනවා මේ විදිහට ඉර දිහා ගොඩ වෙලාවක් බලාගෙන ඉන්න හොඳ නෑ නේද කියලා. ඉතින් යා එහෙම අහනවත් එක්කම වෙද පප්පා එතනම කලන්දේ දාලා වැටෙනවා. ඒත් එක්කම කට්ටියම ඉක්මනටම වෙද පප්පා ගාවට ගිහිල්ලා එයාව ආපහු ගේ ඇතුළට එක්කගෙන එනවා. ඉතින් මේ වෙනකොට වෙද පප්පට හොදටම අමාරුයි. එයාට එයා කරන දෙයක්වත් හරියට මතක හිටින්නේ නෑ. දැන් ඉතින් ලොකු පප්පටත් හිතාගන්න බැරුව ඉන්නේ මොකද්ද මේකට කරන්න කියලා. හදිසියේ හරි රෝමන් කාරයෝ ටිකක් මෙයාලගේ ගමට පහර දෙන්න ආවොත් මෙයාලා ගාව දැන් මැජික් අරිස්ටයක් නෑ එයාලට පහර දෙන්න. ඉතින් ඒක නිසා මෙයාලා කට්ටිය දැන් ගොඩක් බයෙන් ඉන්නේ. මේ විදිහට මෙයාලා වෙද පප්පව හොද කරගන්න හදනකොට මෙයාලගේ ගමේ දොරටුව ඉස්සරහින් ලොකු නලා සද්දයක් ඇහෙනවා. ඉතින් ඒත් එක්කම කට්ටියම හිතන්නේ අනිවාර්යෙන්ම රෝමන් කාරයෝ මෙයාලට පහර දෙන්න ඇවිල්ලා කියලා. ඉතින් ටික වෙලාවක් යනකොට ලොකු පප්පයි කට්ටිය ඉක්මනටම දොර පැත්තට යනවා කවුද මේ ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න. ඉතින් එයාලා යනකොට ඇත්තටම ඇවිල්ලා ඉන්නේ රෝමන් කාරයෝ. එයාලා ඇවිල්ලා ඉන්නේ මේ කට්ටියට පහර දෙන්න නෙවෙයි. එයාලා ඇවිල්ලා ඉන්නේ කැසියස්වත් එක්කගෙන. ඉතින් මෙතනදී කැසියස් ලොකු පප්පට කතා කරලා කියනවා මම මෙහාට ආවේ ඔයාට අභියෝගයක් කරන්න. මං ඔයාට මහා සටනකට අභියෝග කරනවා. ඔයා දන්නව නේද මහා සටනෙන් පරාද වුණොත් ඔයාගේ මුළු ගෝත්‍රයේම නායකයා විදිහට මම පත් වෙනවා කියලා. ඉතින් මෙයා මෙහෙම කියද්දී ලොකු පප්පා කියනවා ඔව් මම මේ නීති ගැන හැම දෙයක්ම දන්නවා. මොකද ඔයාට මේ වෙලාවෙම මට සටනකට ආරාධනා කරන්න ඕන උනේ කියලා. ඉතින් යා හැම කියනකොට කැසියස් කියනවා මම මේකට ගොඩ දවසක ඉඳන් බලාගෙන හිටියේ අද තමයි මට වෙලාවක් හම්බුනේ කියලා. ඉතින් ඒත් එක්කම එතනට එනවා පිස්සු හැදෙලා හිටපු වෙද පප්පා. එයාට මේ වෙලකොට නැගිට ගන්න පුළුවන් වෙලා. හැබැයි එයාට තාමත් පිස්සුව හොද වෙලා නැහැ. ඉතින් මෙතනදී කට්ටියටම කතා කරගෙන hina වීගෙන ඇවිල්ලා එයා කැසියස්ට කියනවා ඔයා මොකද මෙහෙ කරන්නේ? ඔයා මෙහෙ නෙවෙයි නේද ඉන්න ඕනේ කියලා. ඉතින් මෙයාට මේ කැසියස්ව මතකවත් නැහැ. ඒත් එයා මතකයි වගේ මෙයාට කතා කරනවා. ඒත් එක්කම කැසියස් හොදටම බය වෙනවා. මොකද සෙම්පතිතුමා මේ කැසියස්ට කිව්වේ වෙද පප්පා මැරුණා කියලා. ඉතින් ඒක නිසා තමයි එයාට මේ විදිහට ගොඩක් ලොකු බයක් ඇති වෙන්නේ. එයා දැන් හිතාගෙන ඉන්නේ මෙයාලා ගම මැජික් අරිස්ටේ තියෙනවා ඇති කියලා. ඒක නිසාම ඉක්මනටම ආපහු සැරයක් රෝමන් කාරයෝ ටිකවත් එක්කගෙන එයා එතනින් පැන ගන්නවා. යන ගමන් ලොකු පප්පට කියාගෙන යනවා මා සටන අනිවාර්යයෙන්ම ඊළඟ පුරාද පායන දවසේ තියෙනවා කියලා. ඉතින් එයා එහෙම කියාගෙන එතනින් යන්න යනවා. ඉතින් මේ විදිහට කැසියස් ගියාට පස්සේ සූර පප්පා ඉස්සරහට ඇවිල්ලා එතනින් හැමෝටම කතා කරලා කියනවා අපි දැන් කොහොම හරි මේ වෙද පප්පා ලව්වා මැජික් අරිස්ටය හදාගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙන්නේ අර රෝමන් කාරයොන්ට යටත් වෙන්න කියලා. ඉතින් දැන් මෙයාලට එක ප්‍රශ්නයක් වෙනුවට ප්‍රශ්න දෙකක්ම තියෙනවා විසඳ ගන්න. මෙයාලා මේ වෙද පප්පාගේ පිස්සුව හොද කරගන්නවා වගේම අනිත් පැත්තේ ලොකු පප්පට මහා සටනකට ආරාධනාවකුත් ලැබිලා තියෙන්නේ. ඉතින් මේක නිසාම මෙයාලා මුලින්ම වෙද පප්පා ලව්වා මැජික් අරිස්ටය හදන්න පටන් ගන්නවා.
ඉතින් යාලා මැජික් අරිස්ටය හදන්න හදන අතරේ අපේ කතාව ආපහු වෙනවා මෙතදේතාගේ පැත්තට. මේ වෙනකොට මෙතදේතා මහා සටන තියන්න ඕන කරන ස්ටේඩියම් එක හදන ගමන් ඉන්නේ. ඉතින් මෙතනදී ජෙනරාල් මෙයා ගාවට ඇවිල්ලා අහනවා "ඔයා මෙච්චර ලොකු ස්ටේඩියම් එකක් හදන්නේ මහා සටනට විතරමද කියලා?" එතකොට මෙතදේතා කියනවා "නෑ මෙහාට සීසරුයි ක්ලියෝපැට්‍රයි දෙන්නත් වෙනවා. ඒක නිසා තමයි මම මෙච්චර ලොකු ස්ටේඩියම් එකක් හදන්නේ. මට මේ වෙලාවේ ඔයත් එක්ක කතා කර කර කාලේ කන්න වෙලාවක් නෑ. අද රෑ වෙනකොට සීසර් මෙහාට එනවා. ඒක නිසා මට කරන්න ලොකු වැඩ ගොඩක් තියෙනවා" කියලා. ඉතින් යා එහෙම කියලා එතනින් යනවත් එක්කම ජෙනරාල් පුදුම වෙනවා. ඇත්තටම සීසර් මෙහාට එනවා කිව්වහම. ඉතින් ඒත් එක්කම එතනට දුවගෙන එනවා කැසියස්. කැසියස් ජෙනරාල් ගාවට ඇවිල්ලා කියනවා "ඔයාලා මට කියපු විදිහට වෙදපප්පා මැරිලා නෑ. එයා තාමත් පණ පිටින් හොදට hina වෙවි ගමට වෙලා ඉන්නවා" කියලා. ඉතින් මේත් එක්කම ජෙනරාල්ට හිතාගන්න බැරි වෙනවා අච්චර තඩි ගලක් වැටිරත් වෙදපප්පා මැරුණේ නැද්ද කියලා. ඊට පස්සේ ආ කැසියස්ට කියනවා "ඔයා ගිහිල්ලා මහා සටනට පුහුණු වීම කරන්න. මං ගිහිල්ලා ඒක ගැන බලා ගන්නම්" කියලා. එයා එහෙම කියලා එතනින් එනවා වෙදපප්පලාගේ ගම පැත්තට. ඉතින් මේත් එක්කම අපේ කතාව එනවා වෙදපප්පලාගේ පැත්තට. මේ වෙනකොට එයාලා කට්ටිය කල්දේරමකුත් ලෑස්ති කරගෙන මැජික් අරිස්ටය හදන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මෙතනදී සූරපප්පා වෙදපප්පාට කියනවා "ඔයා දන්න දේවල් පාවිච්චි කරලා මැජික් අරිස්ටය හදන්න පටන් ගන්න" කියලා. ඒත් එක්කම වෙදපප්පා එතන තියෙන හැම දෙයක්ම මේ කල්දේරමට දාලා අරිස්ටය හදන්න පටන් ගන්නවා. ඉතින් පළවෙනි එපිසෝඩ් එකේ වගේ මෙතනදිත් මෙයා හදන කල්දේරම පුපුරන්න පටන් ගන්නවා. ඉතින් මෙයාට මේ වෙනකොට මැජික් අරිස්ටය හදන වට්ටෝරුව මතක නෑ. කොහොම හරි ඉතින් මේ විදිහට කල්දේරන් කිහිපයක් පුපුරනකොට අපිට පෙන්නනවා මෙතනට ඇවිල්ලා ඉන්න ජෙනරාල්ව. ඉතින් යා දැන් හොරෙන්ම බලාගෙන ඉන්නේ මොකද්ද මේ මෙයාලා කරන්නේ කියලා. ටික වෙලාවක් එයා ඒ විදිහට බලාගෙන ඉන්නකොට පුපුරලා අහසට ගියපු කල්දේරමක් ඇවිල්ලා එයාගේ ඔළුවටම වැටෙනවා. ඊට පස්සේ ආයේ කල්දේරමත් එක්කම රෝල් වෙලා ඇවිල්ලා පහළ තියෙන ගගට වැටෙනවා. ඉතින් මේ විදිහට හොරගල් අහුලන්න ගියපු ජෙනරාල් ගගට වැටෙනවත් එක්කම අනිත් පැත්තෙන් වෙදපප්පා හදන එක අරිෂ්ට කල්දේරමක් පුපුරන්නේ නැතුව ඉතිරි වෙනවා. ඉතින් මෙයාලා දැන් හිතන්නේ මෙයාලට ඕන කරන මැජික් අරිෂ්ටය දැන් හැදිලා ඇති කියලා. ඒත් ඉතින් මෙයාලට මේක බොන්න බයයි. මොකද මේක බීලා මෙයාලට මොකක් සිද්ධ වෙයිද කියලා හිතා ගන්න බෑ. මෙතනදී ජිම් පප්පා ඉදිරියට එනවා මේක බීලා එයා ඒක ටෙස්ට් කරලා බලන්නම් කියලා. ඒත් ඉතින් සූරපප්පා ඒකට ඉඩ දෙන්නේ නෑ. මොකද මේක බීලා තව කෙනෙක්ට මොනවා හරි දෙයක් සිද්ධ වුණොත් ඒකෙන් මෙයාලට තවත් කරදරයක් වැටෙන නිසා. ඉතින් මෙයා මෙහෙම ටික වෙලාවක් කල්පනා කර කර ඉන්නකොට එයාලා දකිනවා අර වතුර ගහගෙන ඇවිල්ලා ඉන්න ජෙනරාල්ව. එයාව දැකපු ගමන්ම එයා ගාවට ඇවිල්ලා ජෙනරාල්ව එක්කගෙන යනවා එයාට මැජික් අරිස්ටය පොව්වලා ඒක ටෙස්ට් කරලා බලන්න. ඉතින් දැන් ජෙනරාල් හොදටම බය වෙලා ඉන්න නිසා එයාලා මේ පප්පලා කියන ඕනම දෙයක් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. මෙතනදී මේ වෙදපප්පා හදපු මැජික් අරිස්ටයෙන් උගුරක් ජෙනරාල්ට දීලා බලනවා මොකක් හරි වෙනසක් සිද්ධ වෙනවද කියලා. ඒත් ඉතින් මෙයාට මේකෙන් කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ටික වෙලාවක් යනකොට එයාගේ ඇගේ පාට නම් මාරු වෙනවා. ඉතින් මේ විදිහට මෙයාගේ ඇගේ පාට මාරු වුණාට පස්සේ එතන තියෙන තව දේවල් දාලා එයාලා ටෙස්ට් කරලා බලනවා එයාලට මැජික් අරිස්ටය හදාගන්න පුළුවන් වේද කියලා. ඉතින් ටික වෙලාවක් යනකොට මෙයාලා කට්ටිය මේ කල්දේරමට දාන දේවල් නිසා අර ජෙනරාල්ගේ ඇගේ පාට එක විදිහට වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ විදිහට මෙයාලා ගොඩ වෙලාවක් ජෙනරාල්ගෙන් මේවා ටෙස්ට් කරනවා. ඉතින් දැන් ජෙනරාල්ටත් ඇති වෙලා තියෙන්නේ මේවා බීලා. කොහොම හරි ඉතින් ටික වෙලාවක් යනකොට මෙයාලා කට්ටියට ජෙනරාල් කියනවා මම මේ බොන අන්තිම ඌර. මේකෙන් පස්සේ මං එක අරිෂ්ට ඌරක්වත් බොන්නේ නෑ කියලා. ඉතින් එතකොට සූරපප්පා ආයෙනම් මේක අන්තිම වතාවට බීලා බලන්න කියලා එයා ආපහු සැරයක් අර අරිෂ්ට කල්දේරමට තව මොනවා හරි දෙයක් දාලා ඒක දෙනවා මේ ජෙනරාල්ට. ඉතින් ඒ දෙන අරිෂ්ට හැන්ද ජෙනරාල් බිව්වට පස්සේ එයා ආපහු සැරයක් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. ඒත් ඉතින් මේ අරිෂ්ටෙන් සිද්ධ වෙන්නේ වෙන දෙයක්. මෙයා මෙතනදී සැහැල්ලු වෙලා පාවෙන්න පටන් ගන්නවා. ඉතින් යා පාවෙලා උඩට එනවත් එක්කම ජෙනරාල්ට හිතෙනවා තවත් මෙතන ඉන්නේ නැතුව ඉක්මනටම මෙහෙන් ආපහු පැනලා යන්න ඕනේ කියලා. ඉතින් යා එහෙම හිතලා පාවෙවි ඉන්න ගමන්ම ආසේ පීනන්න පටන් ගන්නවා එයාගේ කදවුර තියෙන පැත්තට. මේක දකින සූරපප්පා ඉක්මනටම උඩින් ඇවිල්ලා ජෙනරාල්ව අල්ලගන්න හදනවා. එයාගෙන් තව ටික වෙලාවක් මෙයාලට වැඩක් ගන්න පුළුවන් නිසා. ඉතින් යා එහෙම දුවගෙන ඇවිල්ලා ජෙනරාල්ව අල්ලගන්න හැදුවත් එයාට පුළුවන් වෙන්නේ නෑ ජෙනරාල්ව අල්ලගන්න. එයා එතනදී කිසිම ප්‍රශ්නයක් නැතුව උඩින්ම යනවා එයාගේ කදවුර තියෙන තැනට.
ඉතින් මේ අතරේ අපේ කතාව ආපහු වෙනවා කදවුර පැත්තට. මේ වෙනකොට ජෙනරාල් ආපහු කදවුරට ඇවිල්ලා ඉන්නේ. එයා කදවුරට ඇවිල්ලා සෙන්පතිතුමාවයි මෙතදේ තමයි හම්බෙලා එයාලට කියනවා එයාට උන හැම දෙයක්ම. ඉතින් මෙයා මෙතනදී සෙන්පතිතුමාට කියනවා මං කලින් කිව්ව විදිහට වෙදපප්පා මැරිලා නෑ. එයා මේ වෙනකොට ජීවත් වෙනවා. හැබැයි හොඳ ආරංචියක් තියෙනවා. එයාට මේ වෙද්දි හොදටම පිස්සු අර ගලෝලුවට වැදුන නිසා වෙන්නේ නැති. එයාට පිස්සු හැදෙන්න ඇත්තේ. ඒක නිසා එයාට මැජික් කරිස්ටේ හදන වට්ටෝරුව පොඩ්ඩක්වත් මතක නෑ. ඉතින් ඒකෙන් අන්තිමේදී අපිටමයි තවත් වාසියක් සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ කතාව ඇහුවට පස්සේ ගොඩක් තරහින් හිටපු සෙන්පති ජෙනරාල්ට සමාව දෙනවා වෙදපප්පට පිස්සු නිසා. ඉතින් මේ අතරේ අපිට ආපහු පෙන්නනවා පප්පගම. මේ වෙනකොට ලොකු පප්පා ලෑස්ති වෙන ගමන් ඉන්නේ අර මහා සටනට. දැන් ඉතින් මෙයාලා ගාව මැජික් කරිස්ටේ නැති නිසා මෙයාලට සිද්ධ වෙනවා සාමාන්‍ය විදිහට සටන් කරලා හරි මෙයාලගේ ගෝත්‍රය බේරගන්න. එහෙම නැත්නම් මෙයාලට සීසර්ට යටත් වෙන්න තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනදී මෙයා මේ විදිහට සටන් කරන්න පුහුණු වීම කරනකොට මෙයාලා කට්ටිය දකිනවා වෙදපප්පා පොඩ්ඩක් ඈතට වෙලා තනියම කියවනවා. ඉතින් මේ වෙනකොට යාගේ පිස්සුව හොදටම වැඩි වේගන එන්නේ. මේ දිහා බලාගෙන ඉන්න බැරිදන ලොකු පප්පගේ බිරිඳ එයාලට කියනවා මන් දන්න පූජකවරියක් ඉන්නවා අදුරු වනාන්තරේ. එයාව හම්බෙලා එයාව මෙහෙට එක්කගෙන ආවොත් අනිවාර්යයෙන්ම ඔය වෙදපප්පගේ පිස්සුවට බෙහෙතක් දෙන්න පුළුවන් වෙයි. ඒක නිසා කවුරු හරි දැම්ම මෙහෙන් ගිහිල්ලා එයාව එක්කගෙන එන්න කියලා. ඉතින් යා එහෙම කියනකොට ජිම්බප්පා ලෑස්ති වෙනවා මෙහෙන් අදුරු වනාන්තරයට ගිහිල්ලා ඒ පූජකවරිය මෙහෙට එක්කගෙන යන්න. ඒත් එක්කම සූරපප්පා ලොකු පප්පට කියනවා මේ ජිම්පප්පාව නම් තනියම යවන්න බෑ. මොකද මෙයා කොහාට ගියොත් ඕනම වැඩක් අවුල් කරගෙන එන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම මම මේ ගමන යන්න ඕනි කියලා. ඉතින් මෙහෙම කියද්දී ජිම්පප්පා කියනවා මට තනියම වැඩක් කරන්න පුළුවන්. ඔයාගේ උදව් මට ඕනේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ දෙන්නම මෙතන ආපහු සැරයක් කලින් වගේම රණ්ඩු කරන්න පටන් ගන්නවා. මේ දිහා බලාගෙන ඉන්න ලොකු පප්පා එතනට ඇවිල්ලා ඒ දෙන්නට කියනවා හරි ඔයාලා දෙන්නම එකටම ගිහිල්ලා පූජකවරිය එක්කගෙන එන්න. එතකොට ප්‍රශ්නේ ඉවරනේ කියලා. ඉතින් ඊට පස්සේ එයාලා දෙන්නම එතනින් යනවා ඒ පූජකවරිය හොයාගන්න අදුරු වනාන්තරයට. මේ අතරේ අර වයසක සීයා ඇවිල්ලා ආපහු සැරයක් ලොකු පප්පව ට්‍රේන් කරන්න පටන් ගන්නවා. ඉතින් දැන් ලොකු පප්පට නම් එයාගෙන් බේරිල්ලක් නැහැ. මේ විදිහට මෙයා ට්‍රේන් වෙන අතරේ අපිට පෙන්නනවා කැසියස්ව. මේ වෙනකොට එයාත් මහා සටනට ට්‍රේන් වෙන ගමන් ඉන්නේ. ඉතින් මෙයාලා දෙන්නා ට්‍රේන් වෙන්නේ වෙනස්ම විදිහකට. තාම ලොකු පප්පට හරියටක පාරක්වත් ගහන්න පුළුවන්කම නැහැ. හැබැයි කැසියස් නම් මේ වෙනකොට 100කට වුණත් ගහන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මේ විදිහට කැසියසුයි ලොකු පප්පයි දෙන්නා දෙපැත්තට වෙලා මහා සටනට ලෑස්ති වෙන අතරේ අපේ කතාව ආපහු වෙනවා ජිම්පප්පලාගේ පැත්තට. මේ වෙනකොට එයාලා දෙන්නා අදුරු වනාන්තරයට ඇතුල් වෙලා ඉන්නේ. දෙන්නත් එක්කම මේ වනාන්තරයේ දිගේ ඉස්සරහට යනකොට එයාලා දකිනවා මිනිස්සෙක් වල්ලූරෙක් වගේ ඇවිදගෙන යනවා. ඒත් එක්කම සූරපප්පා කියනවා අපි දෙන්න ලං වෙලා ඉන්නේ පූජකවරිය ඉන්න තැනට කියලා. ඉතින් මේ පූජකවරියට පුළුවන් මිනිස්සුන්ව මෝහනය කරන්න. ඒ විදිහට මෝහනය වුණ මිනිස්සෙක් තමයි අර වල්ලූරෙක් විදිහට ගියේ. ඉතින් මෙතනදි දෙන්නත් එක්ක ටික වෙලාවක් යනකොට ඒ පූජකවරිය ඉන්න ගුහාව හොයා ගන්නවා. ඊට පස්සේ යාලා දෙන්නා ඒ ගුහාව ඇතුළට ඇවිල්ලා ඒ පූජකවරියට කතා කරනවා. ඊට පස්සේ ඒ පූජකවරිය එතනට ඇවිල්ලා දෙන්නම දැන් ඔතන ඉඳගෙන ආපු කාරණාව කියන්න කියනවා. ඒත් එක්කම ජිම්පප්පයි සූරපප්පයි දෙන්නම එයාලා මෙහාට ආපු කාරණාව කියන්න පටන් ගන්නවා. ඉතින් මේකෙන් සිද්ධ වෙන්නේ අර පූජකවරියට මෙයාලා දෙන්න කියන කිසිම දෙයක් තේරෙන්නේ නැතුව යන එක. කොහොම හරි ඉතින් ටික වෙලාවක් යනකොට ඒ පූජකවරිය දෙන්නගේම කතාව නවත්තලා දැන් ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක් විතරක් කතා කරලා මට ඔයාලා මෙහෙට ආපු හේතුව කියන්න කියලා. ඒත් එක්කම සූරපප්පා කියනවා මෙයාත් එක්ක ඕනම වැඩක් කරන්න ආවොත් ඒ වැඩේ හරියට කරගන්න හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් මෙයා මෙහෙම බයිනකොට අනිත් පැත්තෙන් ජිම්පප්පාත් සූරපප්පට බයින්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ දෙන්නම ආපහු සැරයක් දෙන්නට දෙන්න බැන ගන්නවා. ඉතින් දැන් මෙයාලා දෙන්න හැම වෙලේම වගේ රණ්ඩු කරනවා. මෙතනදී මේ පූජකවරිය තමයි මේ දෙන්නගේ රණ්ඩුව නවත්තන්නේ. කොහොම හරි දෙන්නගේ රණ්ඩුව නවත්තලා දෙන්නගෙන් හිමීට පිළිවෙලට අහගන්නවා මොකටද මෙයාලා මෙහෙට ආවේ කියලා. ඉතින් ඒත් එක්කම සූරපප්පා මෙයාට කියනවා අපි මෙහාට ආවේ අපේ ගමේ වෙදපප්පට මේ ජිම්පප්පා ගලකින් දමලා ගෑවා. ඊට පස්සේ එයාට හොදටම පිස්සු හැදිලා ඉන්නේ. ඔයාට පුළුවන් ද අපිත් එක්ක ඇවිල්ලා එයාව ආපහු හොද කරන්න කියලා. ඉතින් මේ කතාව ඇහුවට පස්සේ මේ පූජකවරිය කැමති වෙනවා මෙයාලා දෙන්නත් එක්ක ආපහු පප්පා ගමට ගිහිල්ලා
ඒ වෙදපප්පව හොද කරන්න. ඊට පස්සේ කට්ටියම එතනින් පිටත් වෙලා එනවා පප්පගම තියෙන පැත්තට. මේ අතරේ අපේ කතාව ආපහු වෙනවා රෝමන් කාරයෝගේ කදවුර පැත්තට. ඉතින් මේ වෙනකොට මෙතදේතා කැසියස් ගාවට ගිහිල්ලා එයාගෙන් පප්පගම ගැන විස්තර අහන ගමන් ඉන්නේ. ඉතින් මේ මෙතදේතා ඒ වගේ ගමක ජීවත් වෙන්න ගොඩක් කැමතියි. එයා පුංචි කාලේ ඉඳන් රෝමේ ඉඳලා එයාට එහි ඇති වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී මෙයා ගොඩක් ආසාවෙන් තමයි කැසියස්ගෙන් ඒ ගමේ විස්තර අහන්නේ. මේ විදිහට මෙයා ඒ විස්තර අහහා ඉන්නකොට එක සෙබලෙක් ඇවිල්ලා මෙතදේතාට කියනවා සීසරයාගේ අම්මත් එක්ක මෙහාට ආව කියලා. ඒත් එක්කම මෙතදේතා ඉක්මනටම එතනින් යනවා සීසරුව පිළිගන්න. මේ කතාව ආපු ගමන්ම කැසියස්ට හිතාගන්නත් බැරි වෙනවා ඇත්තම සීසර් මෙහාට දැන් ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් ටික වෙලාවකට පස්සේ කැසියසුත් දුවගෙන යනවා සීසර්ව පිළිගන්න. එයා සීසර් ගාවට ගිහිල්ලා දනින් වැටිලා එයාට ආචාර කරලා එයාව පිළිගන්නවා. මෙතනදී සීසර් මෙතදේතාගෙන් අහනවා මේ මිනිස්සයා කවුද කියලා. එතකොට මෙතදේතා කියනවා මෙයා තමයි අර පප්පගමේ ලොකු පප්පත් එක්ක මහා සරණට යන්න ඉන්න කෙනා. මෙයාගේ ඇගේ හොඳ ශක්තියක් තියෙනවා. මං හිතනවා මෙයා දිනයි කියලා. එයා එහෙම කියද්දී සීසරුත් කියනවා මං තමුන්ට මේ අවස්ථාව දෙන්නේ එකපාරයි. හැබැයි තමුන් පරාද වුණොත් මං තමුන්ව සතාර කන්න දානවා කියලා. ඉතින් මෙතනදී කැසියස් කියනවා එහෙම කවදාවත් මං පරාද වෙන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ සීසරුයි කට්ටිය එතනින් එනවා ඇතුලේ තියෙන කදවුරට. මේ විදිහට සීසර් මේ කදවුර පැත්තට එනවත් එක්කම අපේ කතාව ආපහු වෙනවා ගම පැත්තට. මේ වෙනකොට අර පූජකවරියව ජිම් පප්පයි සූර පප්පයි ගමට එක්කන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යාලා දෙන්න ඒ පූජකවරියව එක්කන් එනවා වෙදපප්පව මුණ ගස්සන්න. ඉතින් මේ වෙනකොට වෙදපප්පා ගමේ හරකෙක් එක්ක ලස්සන කතාවක් දාගෙන ඉන්නේ. ඉතින් මෙයා මේ හරකට කියනවා ඔයා පොඩ්ඩක් හෙට දිහාට මාව හම්බෙන්න එන්න මං ඔයගේ කොණ්ඩේ කපලා ලස්සන කරලා ගන්නම් කියලා. ඉතින් මෙයාට දැන් කිව්වා වගේම හොදටම පිස්සු. මේ විදිහට වෙදපප්පා හරකත් එක්ක කතා කරගෙන ඉද්දී එතනට අර පූජකවරියත් එක්ක සූරපප්පයි ජිම්පප්පයි එනවා. එයාලා එතනට ආවට පස්සේ අර පූජකවරිය වෙදපප්පට පොඩ්ඩක් කතා කරනවා. එයාට මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් එයා ටික වෙලාවක් වෙදපප්පත් එක්ක කතා කරනකොට තමයි එයාට තේරෙන්නේ දැන් වෙදපප්පට හොදටම පිස්සු කියලා. ඉතින් මෙයාට මේක තේරෙනවත් එක්කම එතනින් වෙදපප්පා ආපහු යන්න යනවා. එතකොට පූජකවරිය ජිම්පප්පගෙනුයි සූරපප්පගෙනුයි අහනවා මෙයාට මේ විදිහේ පිස්සුවක් හැදුනේ ඇත්තටම ගලක් ඔලුවට වැටිලාද කියලා. ඉතින් එතකොට ජිම්පප්පා කියනවා ඔව් එයාගේ ඔලුවට ගලක් වැටලා තමයි මේ වැඩේ සිද්ධ වුනේ. පොඩ්ඩක් ඉන්න මං ඔයාට ඒක කරලා පෙන්නන්නම් කියලා. එයා එහෙම කියලා එතන තිබ්බ ලොකු ගලක් අතාරිනවා මේ පූජකවරියගේ ඔලුව උඩට. ඉතින් ඒකෙන් අන්තිමේදී ආපහු සැරයක් සිද්ධ වෙන්නේ වෙදපප්පට වගේම මේ පූජකවරියටත් පිස්සු හැදෙන එක. ඉතින් මේකට සූරපප්පා ආපහු සැරයක් ජිම්පප්පට හොදටම බයින්න පටන් ගන්නවා. ඉතින් ওই විදිහට ওই පූජකවරියටත් පිස්සු හැදෙනවත් එක්කම මේ එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු මොකද්ද මේ කතාවේ දැන් ඉස්සරහට සිද්ධ වෙන්නේ කියලා. ඉතින් තාමත් channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙනකන් අදටමව ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.